කෝ ඉතින් මේ කොන්ක්‍රීට් කෑලි ඉඳපු යකඩ බට එහෙමමනේ අයින් කරන්න කිව්වට අයින් කරලා නෑනේ. ඔබ සතු පොළ පරිසරයේ තබා ඇති සියලුම වෙළඳ උපකරණ සාද්‍රව්‍යයන් ඊට පෙර ඉවත් කර දැක්කනේ ස්කුබියෝ පැහැදිලිවම කියලානේ තියෙන්නේ. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. ගමේ කට්ටියයි නගර සභාවයි ඔක්කොම ඇවිල්ලා ඉන්නේ. මේ අනවසර කඩකාමර ගහපුව තැන තැන යකඩ කොන්ක්‍රීට් ඉඳපු වගේ ඉඳන් ඔක්කොම ගලවලා දානවා. කෝ කට්ටිය අර එන්නේ කියනකොටම කට්ටිය. වෙඩි වගේ විතරම රෙදි පිට සිටින්නේ අපි වැල්මෙන් ෆුල් පන්තිනියක් කරන්නේ කොහෙද මොකද්ද වෙල්ම සැලැස්ම? නගර සභාව තීරණය කරලා තියෙන්නේ මෙතන තියෙන අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කරනවා කියලා. මොකද සබරගමුවේ ආණ්ඩුකාරතුමිය තරයේම කියලා තියෙන්නේ මේක බහුකාර්ය සඳහා ගන්න ඕනි ස්ථානයක්. ඒ වුණාට පොළ කියාගෙන මෙතනින් ගන්න තියෙන ප්‍රයෝජන විනාශ කරලා තියෙන්නේ. ඔද කට්ටියම එකතු කරගෙන පොලේ කැඩිච්ච තැන් හදලා ලයිට් හයි කරලා කැඩිච්ච පීලි ඉවත් කරලා වෙළඳ සීමා තීන්ත ගාලා ලකුණු කරන වැඩේ කරනවා. හැකි ඉක්මනම කොන්සර්ට් ප්‍රදර්ශන වගේ එන්ටර්ටේනින් දේවල් වලට මේ භූමිය බඳු දෙනවා. ඇයි මියුසිකල් ෂෝ වලටත් දෙන්න පුළුවන් නේද? වාව්. අපි මේ අවුරුද්දේ ටෙන්ඩර් දෙන්න නැහැ කිව්වා වගේම අපි දුන්නේ නැහැ. ජනවාරි 4 වෙනි ඉරිදා ඉඳන් ඇඹිලිපිටිය නගර සභාවම තමයි පොළ කරන්නේ. එහෙනම් 4 වෙනිදාට අපි අලුත් අවුරුද්දේ වැඩ පටන් ගන්නවා. එහෙනම් අපි ගිහින් එන්නම්. සුබ අලුත් අවුරුද්දක් වේවා. උදේ වල්මන් දීලා අපි සැරිසරනවා දූෂණ භීෂණ සේරම සුරුපුත් කරනවා ඔයා පාද පාසල්ලාගේ වැඩ කිඩ දන්නවා ඒ ඔක්කොම හොල්මන් සල්ලම් කර ජය ගන්නවා ඒ ඔක්කොම හොල්මන් සල්ලම් කර ජය ගන්නවා